බණපදයක් අහලා සත්පුරුෂ වචනයට කීකරු වෙනවා නම් ඒ සත්පුරුෂ වචන නිසා ජීවිතයේ අඩුපාඩු හදා ගන්නවා නම් ඕක සංස්කාරයක් වෙලා ඔබට දෙව්ලොව හෝ මෙත් බුදු සසුනක හෝ එදාට ඔබට පිහිට වෙන්නේ දැන් නැවෙන නැවිල්ල. දැන් මෝල් ගස් ඉල්ල වගේ පරණ පුරුද්දෙම ඉන්නවා. පරණ පුරුද්දෙම ඉන්නවා නම් දහමට නැවෙන්නේ නැත්තම් කීකරු වෙන්නේ නැත්තම් පරණ පුරුදු අතාරින්නේ නැත්තම් ජීවිතේ හදාගන්න නැත්තම් ඕකත් යයි සංසාරේ ආයම ඔබ මේ කීකරු නොවන එක සසර පුරුද්දක්. බණ ඇහිද්දිමු ආය වැරදි කරන එක සසර පුරුද්දක්. අනිත් අයට දෙස් දෙවල් තිතිය ඇයි මට මෙහෙම කරන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා කියන්නේ සසර පුරුද්දක්. තමාගේ දුකට අන් අයගෙන් සාධාරණේ හොය යන එක සසර පුරුද්දක්. පුළුවන් නම් ඉවසලා දුක් ගින්දර දහම් පදයක් අහලා හිත සනසාගෙන පුළුවන් නම් මේ විභාගෙන් පාස් වෙන්න අපිට පුළුවන් වුණා මේ ජීවිතේ කඩාගත්ත වෙනවා සසර පුරුද්ද. එක පාරක් කඩාගත්තොත් හරි. එක පාරක් කඩාගත්තොත් හරි. මක් නිසාද? අකුසලයට වැඩිය කුසලේ බලවත් නිසා. ඒ කියන්නේ ජීවිත කෝටි ගානක පුරුද්ද එක ජීවිතයක කඩාගත්තොත් ඔක්කොම කැඩෙනවා. එච්චර කුසලේ බලවත්. ඒ නිසා තමයි කෙලවරක් නැති සංසාරේ මගේ ආත්මය කිය පුරුදු කරගෙන ආපු සක්කාය දිට්ඨිය එකවරක් කඩාගත්තොත් ආය සක්කාය දිට්ඨිය හට ගන්නවද? කුසලේ බලවත්. එකපාරක් කඩාගත්තොත්. ඒ නිසා මේ අපේ හිත් අපි එක එක්කෙනාට බැඳිලා ආදරෙන් විලිවිලි යන්නේක තියනනේ සත්සර පුරුද්දක්. ආයෙත් පිටිපස්සෙන් හිගන්නෝ වගේ වැටි ගියොත් ආදරේ ඉදිරියේ බැඳින් ඉදිරියේ කෙලවරක් නැතුව ආයෙත් වැටි යන්න වෙනවා. ඔය ගෑනු පිටිපස්සෙම ඔය මිනිහලා පිටිපස්සෙම මේ ජීවිතේ හිත හදාගත්තොත් නෑ මම හිත දමනය කරනවා කියලා මෙතනින් කැඩෙනවා. ආයෙ සසරට බැට දෙන්නේ නෑ. මම මේ කියන දේ තේරෙනවද?